ඕමාන් වයිබ් ඩයරීස් වෙත ඔයාලව මං ආදරෙන් පිළිගන්නවා. මේ මගේ අලුත් YouTube channel එක. ඔයාලා බලනවා ඇති මම මේ කොහෙද යන්නේ කියලා. මං අද යන්නේ මගේ බබත් එක්ක ඕමාන් වලට. මගේ හස්බන්ඩ් වර්ක් කරන්නේ ඕමාන් වල. ඉතින් එයා අපි දෙන්නව ටික කාලයකට ඕමාන් වලට ගෙන්න ගන්නවා. ඒ ගමන යන ලෑස්ති වෙලා තමයි අපි දෙන්න මේ ඉන්නේ. එයාපෝට් එකේ තමයි අපි දෙන්න මේ දැන් ඉන්නේ. අපේ බබත් එක්ක මම මේ ෆ්ලයිට් එක යන ෆස්ට් ටයිම්. ඉතින් එයාටත් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම මට මේක ලොකු චැලෙන්ජ් එකක්. මොකද පොඩි බබෙක් එක්ක තනියම ෆ්ලයි කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට මං ඉතින් මේ වැඩේ බාරගත්තා. අපේ බබා ටිකක් සමහර වෙලාවට වද දෙනවා. මේ එයාට දැන් එපා වෙලා ඉන්නේ. මොනවා කරන්නද? ඒත් ඉතින් අපි මේ යන්න ගිය ගමන යන්න එපැයි. මේ ෆ්ලයිට් එකට නැග්ගට පස්සේ ගත්ත පොඩි ක්ලිප්ස් වගේක් තමයි ඔයාලට මම මේ පෙන්නන්නේ. ඇත්තම කිව්වොත් මම මේ ගමන යන්න ගොඩක් කල් බලන් හිටියා. මොකද හස්බන්ඩ් නැතුව මං අවුරුදු 2ක් ලංකාවේ ජීවත් වුණා. මොකද එයා අවුරුදු 2ක් වෙනවා දැන් ඕමාන් වලට ගිහිල්ලා. එයා අවුරුද්දකට සැරයක් මාසයක් ඉඳලා යන්න ආවා. හැබැයි එයා නැතුව ඉන්නවා කියන්නේ ඒක ටිකක් අමාරු වැඩක්. මම මේ වෙලාවේ පුංචි දෙයක් කල්පනා කර හිටියේ. අපි ජීවිතේ හිතන සමහර දේවල් අපිට ඒ විදිහටම ඉෂ්ට වෙනවා. හැබැයි සමහර දේවල් ඒ විදිහටම ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් මේ ජීවිතේ ගත කරනකොට අපිට මේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම මේ පොඩි වීඩියෝ ක්ලිප් එක ගත්තේ ඕමාන් වලට ලෑන්ඩ් කරන වෙලාවේ. මේ පුංචි වීඩියෝ ක්ලිප්ස් අපේ ජීවිතේ පුංචි මතක සටහන් එකතු කරනවා. ඒක හින්දා තමා මම මේ වීඩියෝ එක දාන්නත් හිතුවේ. හරි. ඔන්න එහෙනම් අපි ඕමාන් වලට ආවා. මේ ඕමාන් එයාපෝට් එකේදී මම ගත්ත පුංචි වීඩියෝ ක්ලිප් එකක්. එතෙන්දී වැඩි වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. අපි ආවේ මස්කට් එයාපෝට් එකට. අපිට මස්කට් වල ඉඳලා සෝහාර් වලට තමයි යන්න තියෙන්නේ. එතන පැය 3ක ගමනක් තියෙනවා. ඉතින් හස්බන්ඩ් එයාපෝට් එකට ඇවිල්ලා හිටියා. මායි බබයි හස්බන්ඩ් එක්ක ඕමාන් වල ඉඳලා සෝහාර් වලට යන්න බස් එකකට නැග්ගා. ඒ ගමන ටිකක් අමාරුයි. ඒ වගේම හුඟක් වෙලා යනවා. මොකද අපි දෙන්න ෆ්ලයිට් එකෙත් පැය 4ක් ආවනේ. ඒක නිසා ඇත්තම කිව්වොත් මට නම් ඒ වෙලාවේ හුඟක් මහන්සියෙන් තමයි හිටියේ. ඒ වුණාට ඉතින් අපි සෝහාර් වලට යන්න එපා. මේ තියෙන්නේ මස්කට් වල ඉඳලා සෝහාර් වලට යන අතරමඟදී මම ගත්ත පුංචි වීඩියෝ ක්ලිප්ස් වගේ. බලන්න හරිම පිළිවෙලයි ලස්සනයි නේද? මේගොල්ලෝ මේ සිටිස් මැද, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධාන නගර මැද්දේ මේ වගේ හරිම ලස්සනට මල් වවලා හරිම ලස්සනට ඒගොල්ලන්ගේ සිටි එක තියාගෙන ඉන්නවා. ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනට පිළිවෙලට මේගොල්ලෝ යාළගේ සිටි එක තියාගෙන ඉන්නවද කියන එක. හැබැයි ඉතින් සෝහාර් වලටත් අපි ගිහින් බලමු. සෝහාර් වල කොහොමද ඒ පරිසරය, ඒ ලයිෆ් එක ඒගොල්ලෝ ගත කරන්න කියලා. මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට තවත් ඉස්සරහට ඕමාන් වල වීඩියෝස් අරගෙන එන්න. අපි එදිනෙදා යන පුංචි ගමන්, ඒ වගේම මායි බබයි ඕමාන් වල ගත කරන විදිහ ඕගොල්ලන්ට ගේන්න. එහෙනම් මම හිතනවා ඔයාලා මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳී කියලා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මම ඕමාන් වල වීඩියෝස් ඔයගලන්ට අරගෙන එන්නම්. Thank you for watching.